ඔන්න අද මම කියලා දෙනවා පැණි රොටි හදන විදිහ. මේ විදිහට නම් ඔයා මේක කවදාවත් කාලා නම් නැතුව ඇති. මම මෙහෙමයි හැදුවේ. මම මෙතන සීනි ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. දැන් මම ඇතිලියක් ලිපේ තියලා ඒ සීනි වලින්ම මේස හැඳි දෙකක් දාගන්නවා. දැන් අපි මේක කැරමල් කරගන්න ඕන. මෙන්න මේ වගේ හොඳට මේක පාට වෙනකම් කැරමල් කරගන්න. ඊට පස්සේ නටන උණු වතුර අඬු කෝප්ප භාගයක් අරගෙන ඒකෙන් ටිකක් දාලා මේක දිය කරගන්න. කැරමල් එක දිය වුණාම අනිත් වතුර ටිකත් මේකටම දාගන්නවා. ඊට පස්සේ ලිප ඔෆ් කරලා ඉතුරු සීනි ටිකත් මේකටම දාගන්නවා. දාලා මේක හොඳට දිය කරගෙන පැත්තකින් ඉවෙන්න තියන්න. දැන් තවත් බෝල් එකකට මම බිත්තර එකක් දාගෙන තියෙනවා. ඒකට වැනිලා තේ හැඳි භාගයක් දාගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳි කාලකුත් දාගන්නවා. ඊට පස්සේ මේක හොඳට ගසා ගන්න ඕන. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේකට දාගන්නවා බේකින් පවුඩර් තේ හැඳි එකක්. ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 100කුත් දාගන්නවා. හාල් පිටි ග්‍රෑම් 50කුත් දාගන්නවා. පෙෂ් මිල්ක් කෝප්ප භාගයකුත් දාගන්නවා. මෙතනදී ඔයාට පෙෂ් මිල්ක් වෙනුවට පිටිකිරි සහ පොල් කිරි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකටම දාගන්නවා කලින් කැරමල් කරපු සීනි පැණි එකත්. ඔක්කොම ටික දාගන්න. දැන් ඉතින් තියෙන්නේ මේක හොඳට කලවම් කරගන්න. අපි මේක හොඳට කැට අයින් වෙනකම් කලවම් කරගන්න ඕන. කැට තිබුණොත් මේකේ හිල් ටික ලස්සනට එන්නේ නැහැ. ඒ නිසා කැට නැති වෙනකම් හොඳට කලවම් කරගන්න. මෙන්න මේ වගේ තමයි මේක කලවම් කරාම තියෙන්නේ. මේ බලන්නකෝ මෙන්න මේ වගේ බැටර් එකක් තමයි එන්න ඕනේ. දැන් එහෙනම් අපි පැණි රොටි ටික හදාගමු. පෑන් එකක් ලිපේ තියලා රත් වෙන්න තියාගන්න. ඊට පස්සේ හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් මම දාගන්නවා. මේක රවුමට කරකවන්න ඕනේ නැහැ. මේ වගේ ලස්සනට මේක ගානට යනවා. දැන් අපි මේක පියනකින් වහලා විනාඩි 2ක් 3ක් අතර කාලයක් පුච්ච ගන්න ඕන. ගින්දර අඩුවෙන් තියාගන්න. ඔන්න මේ තියෙන්නේ විනාඩි 3කට වගේ පස්සේ. මේ බලන්නකෝ මේක ගානට පිච්චිලා තියෙන්නේ. හිල් ටිකත් ලස්සනට ඇවිලා තියෙනවා. දැන් මම මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ විදිහට ඔයා පැණි රොටි ඔක්කොම ටික හදාගන්න. මම ඒ විදිහට ඔක්කොම ටික හදාගත්තා. ඔන්න එහෙනම් ලේසියෙන්ම පැණි රොටි හදලා ඉවරයි. ෂා මේ බලන්නකෝ දිලිසි පැණි රොටි ටික තියෙන ලස්සන. මේක නම් මාරම රසයි. එකපාරක් කෑවොත් ආය හදන් කනවා ෂුවර්. මේ පැණි රොටි එක හවසට රෑට උදේට මේ ඕන වෙලාවකට ගැලපෙනවා. මේක නම් කන්නම ආස හිතෙනවා. ඉන්නකෝ එකක් කඩලා මැදත් පෙන්නන්න. මේ බලන්නකෝ මැද තියෙන්නේ මෙන්න මේ වගේ. මේක නම් ඔයා හදලා බලන්න ඕන රොටි එකක්. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.